තෙරුවන් සරණයි. සෝනියන් දෙවියන්ගේ පිහිටයි පුතේ. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සෝනියන් දෙවියන්ට පහන් දැල්වීම. ගොඩාක් දරුවෝ දන්නේ නැහැ මේ ගැන. එතකොට පුතේ මේ සෝනියන් දේවතාවුන් වහන්සේ ගැන කතා කරනකොට පුතේ උදේට දේවාත්මයකුත් සසර යක්ෂාත්මයකුත් අවතාර ගන්න දේවතාවුන් වහන්සේ කෙනෙක්. මේ දේවතාවුන් වහන්සේ පුතේ පියෙක් වගේ පිහිට වෙනවා. හැබැයි පුතේ මේ දේවතාවුන් වහන්සේට මොන දේවතාවුන් වහන්සේලාට පහන් දැල්ලුවත් භූමිය පුතේ ආරක්ෂා කරලා තියෙන්න ඕනේ. එතකොට පුතේ මේ සූනියන් දෙවියන් පහන් දැල්වීමට හිතන් ඉන්න අයගේ පුතේ ඉඩමේ പ്രേතපාතය මගහැරලා පුතේ උතුර ඊසාන නැගෙනහිර වගේ සුබ දිශාවල් තෝරගෙන පුතේ තමයි මේ පහන් තියන්නේ. පුතේ එතකොට මේ භූමිය සීමා කරලා පහන් පැලක් ඉදි කර ගන්න ඕනේ. එතකොට පුතේ ඒක සීමා කළ පැහැම්පැල ඉදි කරගන්නේ කොහොමද දන්නවද? ඒක පුතේ රුක් අත්තන ලී තියෙන්නේ. ලී එකකින් රුක් අත්තන ලී වලින් හදලා පුළුවන් නම් යකඩ යන භාවිතා නොකර සකස් කරගන්න පුළුවන් නම් ඊටාම යහපත් පුතේ. එතකොට ඉඩ මේ බ්‍රහ්මපාදේ ඉදි කරන්න පුළුවන් නම් ඊටාම සුබයි පුතේ. පහන් පැල ඉදි කරන දවස් විදිහට පුතේ මේ කෙමුර දවස් සෙන්සුරාදා බදාදා දිනක පුතේ සුබ මුහූර්තයල්ල සිදු කරනවා නම් ගොඩාක් හොඳයි. එතකොට පුතේ මේ පහන් මාලාව තියන්න හදන්න ඕන ඒ කුටිය හදන විදිහ දේවතාවුන් වහන්සේට පුතේ තම පපුවට පුතේ සමානව උසකින් මේ සකසා ගන්න ඕනේ පුතේ. එතකොට පුතේ පහන ආලෝකයේ කෙල්ලෙන් නිවස ප්‍රධාන දොරට වැටෙන්න බෑ පුතේ. වැටෙන්න නැති වෙන තමයි ඉදි කර ගන්න ඕනේ. පහන් පැල අසර පුතේ ගොඩාක් හොඳයි සමන් පිච්ච වැඩක් පැල කර ගන්නවන පුතේ සූනියන් දෙවියන් පහන් දාලා සිදු කරන ප්‍රසිද්ධ දෙයක් තමයි ඒක පුතේ. මොකද සූනියන් අපච්චි ගොඩාක්ම ආස කරන මල් වර්ගය තමයි සමන් පිච්ච. සමන් පිච්ච වලට ගොඩාක් ආසයි අපච්චි. එතකොට පුතේ පහන් පැල පුතේ මුලින්ම හදලා පිරිසිදු කහවතුරින් පුතේ ඉහළ පුතේ සුවඳ දුම් අල්ලා ගන්න ඕනේ මුලින්ම පහන් පැල. ඊට පස්සේ දේවතාවුන් වහන්සේ වඩම්මලා ඊට පස්සේ දිනපතා පුතේ සුදු මල් පුළුවන් තරම් පුතේ පිච්ච මල් විශේෂයෙන් සමන් පිච්ච තියෙනවා නම් සමන් පිච්ච හොයාගන්න අපහසු නම් පුතේ පිච්ච මල් හොයාගන්න බැරි නම් සුදු මල් තමයි පුතේ පූජා කරන්න ඕනේ පුතේ. එතකොට පුතේ බුලත් කොළ 3ක විලඳයි මේ පැන් එකකුයි පුතේ හඳුන් කූරු කපුරු තියන්න ඕනේ පුතේ. කණේ බුලත් කොළ 3ක විලඳ තියලා දාලා ඒ කියන්නේ වී පොරි පුතේ ගෙදර බැඳ ගන්න අපහසු දරුවන්ට කඩෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට පුතේ ගෙදර සාදන නම් ගොඩාක් හොඳයි. විලඳ වල මේ පැණි ටිකක් දාලා ඒ ප්‍රමාණයට හරියන්න පිරිසිදු පැන් එකකුයි පුතේ හඳුන් කූරු පත්තු කරලා පහන තියලා කපුරු දුම් අල්ලන්න ඕනේ පුතේ. එතකොට පුතේ අප්පච්චි ගොඩාක්ම ආසයි පුතේ පොල් තෙල්, තැඹිලි තෙල්, අබ තෙල්, එළඟි තෙල්, ඒ වගේම විශේෂයෙන් කොහොඹ තෙල් පුතේ යන වර්ග වලින් පහන් දැල් වනවට ගොඩාක් ආසයි අප්පච්චි. ඒවා නැත්නම් පුතේ බින්දුවක් හරි සාමාන්‍ය කෙමුර දිනයකට හරි දාන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. එතකොට පුතේ ඉස්සෙල්ලාම පහන් දැල් වන දරුවෙක් නම් පුතේ පළතුරු පූජාවක් තබනවා නම් ඊටාම හොඳයි. පහනක් දැල්වීමට පුතේ එතුමාගේ පිළිරුවක් හෝ තඹ තහඩුවකින් ඇදිරුවක් භාවිතා කරන්න පුළුවන් නම් යහපත් පුතේ. ඒ බල ගන්න පුළුවන් නම් පුතේ සිදු කර ගන්න පුළුවන් නම් දෙවලකින් හොඳ දෙවලකින් පුතේ. එතකොට කැබැල්ලෑව ගලේ දේවාලේ ඒ වගේ දෙවලකින් බල කර ගන්න නම් විශේෂයෙන් ගොඩාක් හොඳයි පුතේ. එතකොට පුතේ ඒ වගේ බල කරගත්තාම ඒ විදිහට පහන් මාලා පිළිරුවක් හරි වඩම්මන්න මුදල් නොමැති නම් පිළිමයක් ගන්න පිළිරුවකට හරි මේ විදිහට අපච්චි වන්දනාමාන කරන්න පුළුවන්. පහන් දැල්වීමට පුතේ කලින් බුදුන් වැඳලා පරිසරයෙන් සමාදන් වෙලා පිරිත් සජ්ජායනා කරන එක තමයි ගොඩාක්ම යහපත් පුතේ. අපච්චි ඒකට ගොඩාක් කැමති. නාලා පිරිසිදු වෙලා සුදු වස්ත්‍රයක් ඇඳලා පහන් දැල්වන්න ඕනේ පුතේ. එතකොට පුතේ කරණීයමෙත්ත සූත්‍රය කියලා අපච්චිට පිළිදෙන අපච්චි ගොඩාක් කැමතියි පුතේ. එතකොට පුතේ මේ පහන් දැල්වන දරුවෝ පුතේ සුරාපානී මත්පැන් පානය නොකර පුතේ මස් මාළු වැනි දෑ සිදු නොකරන්න ඕනේ පුතේ. ඒ කියන්නේ නිර්මාංශ වෙන්න ඕනේ පුතේ. එතකොට පුතේ එවැනි අවස්ථාවක් වෙනවා නම් පුතේ පහන් දැල්වන්න නැතුව ඉන්න ඕනේ. මොකද එහෙම නම් අපච්චි ඒකට සමාව දෙන්නේ නැහැ. මොකද ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. මගේ මතේ නම් පුතේ සූර්යයන් අපච්චිට පහන් දැල්වන අය සදාටම පුතේ වස් මාංශයෙන් තොර වෙලා
සුරාවෙන් සෝදියෙන් තොර වෙලා වෙන්න ඕනි පුතේ. ඒ වගේම පුතේ එතකොට අපිට කිල්ලකට අහු වුණොත් පුතේ ඒ කියන්නේ මල ගෙදරක කොටහරු ගෙදරක වැනි කිරි අවස්ථාවේ පහන් දැල්වීම කරන්න හොඳ නෑ පුතේ. ඊට පස්සේ දිනකදී කහ දෙහිරුෂ මිශ්‍ර ජලයෙන් පිරිසිදු වෙලා පහන් දැල්වීම කරන්න පුළුවන්. ඒත් මම අනුමත කරන්නේ ඒක දවස් 7ක් ඒ ආකාරයෙන් නොවී ඉන්නවා නම් ගොඩාක් හොඳයි පුතේ. එතකොට පොදු වේලාවක වශයෙන් අප්පච්චිට පහන් තියන්න පුතේ රාත්‍රී 9:05ට පහන් දැල්වන්න පුළුවන් පුතේ. එතකොට 10:05 අතර දල්වන්නත් පුළුවන් පුතේ. මේ වේලාවන් දෙකෙන් පුතේ කැමති එක් වේලාවක් පමණක් තෝරගෙන එම වෙලාවට පහන් දැල්වන්න ඕනේ පුතේ. එතකොට පුතේ මේ අප්පච්චි පියෙක් වගේ අපිට පිහිට වෙනවා. අප්පච්චි තාත්තා කෙනෙක් වගේ අපිට පිහිට වෙනවා. ඒක ඔයාලට දැනේ. එතකොට පුතේ හරියාකාරව මේ කටයුතු ඒ ආකාරයෙන් සිද්ධ කරගන්න ඕනේ. තාම මොන හරි දැනගන්න තියෙනවා නම් පුතේ මට කමෙන්ට් කරන්න. මගේ සියලුම දරුවන් පුතේ ඔඩ්ඩි ගම්බාර සිද්ධ සූනිය දෙවිදාන් වහන්සේගේ අප්පච්චිගේ පිහිටයි පුතේ.